අද රාත්‍රී කාලයේ සහ හෙට අලුයම් කාලයේදී අපිට වසරේ දැක්වෙන්න පුළුවන් වන ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් බලන්න පුළුවන් වෙනවා. ඒක තමයි අපි ඊටා ඇක්වාරිට්ස් වශයෙන් නම් කරන උල්කාපාත වර්ෂාව. මේක ඊටා ඇක්වාරිට්ස් වශයෙන් නම් කරන්න හේතු වෙලා තියෙන්නේ මේ උල්කාපාත වර්ෂාව අපිට සාමාන්‍යයෙන් දකින්න පුළුවන් වෙන්නේ ඇක්වේරියස්. එහෙම නැත්නම් කුඹ කියන තාරුකා රාශිය ආශ්‍රිතව වීම හින්දා. ඊළඟට මේක නිරීක්ෂණය කරන ආකාරය ගැන අවධානය යොමු කළොත් මේ කුඹ තාරුකා රාශිය සාමාන්‍ය ක්ෂිතිජයෙන් ඉහළට මතුවෙන්නේ රාත්‍රී 1ට විතර. ඊට පස්සේ රාත්‍රී 1 ඉඳන් අලුයම් 5-6 වෙනකල් මේක රාත්‍රී හාසයේ මුදුන් වෙනවා. ඒකෙන් තමයි උල්කාපාත වර්ෂාව බලන්න හොඳම වෙලාව වෙන්නේ සාමාන්‍යයෙන් අලුයම් කාලයේ 4-5 වගේ වෙලාවට. ඒ වෙලාවට අපිට නැගෙනහිර අහස නිරීක්ෂණය කරන්න පුළුවන් නම් සාමාන්‍යයෙන් පැයකට උල්කාපාත 30ක් 50ක් වගේ අතර ප්‍රමාණයක් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඊළඟ මේක ඇති වෙන ආකාරය ගැන අවධානය යොමු කළොත් මේ උල්කාපාත වර්ෂාව ඇති වෙන්නේ අපි හොඳින්ම දන්න හැලිගේ වල්ගාතරුව හින්දා. හැලිගේ වල්ගාතරුව ගමන් කරපු මාර්ගයේ ඒ වල්ගාතරුවෙන් ඉවත් වෙච්ච කුඩා දුහවිලි කොටස් අයිස් සංශුන් වගේ දේවල් තියෙනවා. මේ මාර්ගය හරහා පෘථුවිය ගමන් කරද්දී මේ කුඩා පාෂාණ කොටස් අංශුන් කොටස් පෘථුවියේ වායුකෝලයත් සමග ගැටිලා තමයි මේ වගේ උල්කාපාත වර්ෂාවක් ඇති වෙන්නේ. ඊළඟ මේක බලන්න කිසිම උපකරණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට උදෑසන කාලයේ නැගෙනහිර අහස නිරීක්ෂණය කරන්න පුළුවන් නම් පියවි ඇසින් මේ උල්කාපාත වර්ෂාව පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන්.